ආයිබෝවන් හස්තී ශෛල පුරවරයේ දිදුනර නමක් රැඳ වූ මලිදෙව් ආදර්ශයන්ගේ 2025 නිවාසාන්තර ක්‍රීඩාවල ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. තව ස්වල්ප දිනයකින් 2025 නිවාසාන්තර ක්‍රීඩාවල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ මලිදෙව් ආදර්ශයන්ගේ නිවාස හතරෙහි පැරකුම් තිස්ස ගැමුණු මහසෙන් යන නිවාසයන්ගේ නිවාස නායකයන්ගේ 2025 නිවාසාන්තර ක්‍රීඩාවල පිළිබඳ ඔවුන්ගේ හැඟීම් අදහස් දැනගැනීම සඳහායි. හොඳයි ඉතින් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා 2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩාවලෙහිදී ප්‍රථම ස්ථානය හිමි කරගත්ත නිවාසයේ එහෙමත් නැත්නම් මහසෙන් නිවාසයේ නිවාස නායක දනුක දිනුජය දිසානායක සෝරා. ඉතින් අයියේ මෙවර නිවාසාන්තර ක්‍රීඩාවල පිළිබඳව ඔබේ හැඟීම මොන වගේ එකක්ද? මලිදෙව් ආදර්ශය කියන්නේ සෑම විටම ක්‍රීඩාවේ ප්‍රවීණයෙන් බිහි කරපු පාසලක්. ඒ අනුව මලිදෙව් ආදර්ශය මෙවර 2025 නිවාසාන්තර ක්‍රීඩාවල ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මලිදෙව් ආදර්ශයේ ප්‍රජාව වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙවර නිවාසාන්තර ක්‍රීඩාවලදී අපේ නිවාසය වෙනුවෙන් ලොකු දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය වර්ෂ ශූරතාවය අපිට හිමි වුණා. මෙවරත් අපි ශූරතාවය ලබා ගැනීමට ලොකු සැලසුමක් එක්ක සූදානම් වෙලා ඉන්නවා. හරි. දැන් ඔබට මේවර එහෙමත් නැත්නම් මේ 2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩාවලේ විශේෂ අභියෝගයක් තියෙනවා. ඒ තමයි ගියවර ඔබේ නිවාසය තමයි ප්‍රථම ස්ථානය හිමි කරගන්න නිවාසය. ඉතින් මෙවර ඒ ප්‍රථම ස්ථානය තමන්ගේ සුරතේ තියාගන්න ඔබට විශාල අභියෝගයක් බාර වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව එහෙමත් නැත්නම් ප්‍රථම ස්ථානය දිනා ගැනීම සම්බන්ධයෙන් ඔබේ සූදානම මොන වගේ එකක්ද? මෙවර නිවාසාන්තර ක්‍රීඩාවලදී ලොකු අභියෝග රැසක් තියෙනවා. මොකද නංගි කියෝ විදියට ගියවර නිවාසාන්තර ක්‍රීඩාවලදී අපි ශූරතාවය ලබා ගන්න ලැබුවා. එතකොට ලොකු අභියෝගයක් තියෙනවා මෙවරත් එම ශූරතාවය රැකගෙන ඉදිරියට යන්න. මෙවර ලොකු අභියෝග කීපයක් ඇවිල්ලා තියෙනවා. එම අභියෝග වලටත් අපි සාර්ථකව මුහුණ දෙන්න අපි දිගු සැලසුමක් සහ කෙටි කාලින සැලසුම් කියලා දෙවර්ගයකට අනුව සැලසුම් කරලා තියෙනවා. මෙවර නිවාසාන්තර ක්‍රීඩාවලදී අපි කොහොමද මේ ශූරතාවය දක්වා යන ගමන යන්නේ කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා 12 වෙනිදා හවස් වරුවේදී මම මේ නිවාසාන්තර ක්‍රීඩාවලදී නිවාස නායකත්වය ලබා ගැනීමේදී දක්වු හීනය ඒ 12 වෙනිදා මාර්තු 12 හවස් වරුවේදී හැබෑ කරගෙන 12 වෙනිදා හවස් වරුවේදී අනිත් නිවාස තුන නිශ්ශබ්ද කරලා තියාගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මහසෙන් නිවාසයේ නිවාස නායක අපේ දනුක අයියගේ අදහස. ස්තුතියි අයියේ. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ගැමුණු නිවාසයේ නිවාස නායක තාරුක නවරත්න සොයරා. ඉතින් අයියේ මෙවර 2025 නිවාසාන්තර ක්‍රීඩාවල පිළිබඳව ඔයාගේ හැඟීම මොන වගේද කියලා අපිට කියන්න. මෙමයි කුරුණෑගල මලියදෙව් ආදර්ශ මහාවිද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ජනප්‍රියම පාසලක්. ඉතින් මේ වගේ පාසලක මේ වගේ ක්‍රීඩා උත්සවයක් කරලා ළමයින්ගේ තියෙන ක්‍රීඩා කුසලතා වගේම අපේ තියෙන නායකත්ව කුසලතා එළියට ගන්න එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉස්කෝලේ පරිපාලනයට. ඉතින් මේ වගේ දේවල් කරලා ළමයින්ව අධ්‍යාපනය පැත්තෙන් විතරක් නෙමේ ක්‍රීඩා පැත්තෙන් ඒ වගේම නායකත්ව ගුණාංග ඒ පැත්තෙන් හැම පැත්තකින්ම ඉස්සරහට අරන් යන එක හරි හොඳ වැඩක් කියලා මම හිතනවා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙනවා කුරුණෑගල මලියදෙව් ආදර්ශ මහාවිද්‍යාලයේ පරිපාලනයට. තව දින කිහිපයකින් 2025 නිවාසාන්තර ක්‍රීඩාවලේ අවසාන දිනය ආරම්භ වෙනවා. ඉතින් මේ අවසාන සහතිකයේ ඔබ නිවාසයේ එහෙමත් නැත්නම් මේ ගැමුණු නිවාසයේ ප්‍රථම ස්ථානය කරා රැගෙන යාම සඳහා ඔබේ සහයෝගය එහෙමත් නැත්නම් ඔබ වැඩ කරන්නේ මොන වගේ ආකාරයකටද කියලා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේමයි නිවාසය කියන්නේ මම තනියම කරන වැඩක් නෙමෙයි. මේක කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්. මාත් එක්ක ඉන්න ගැමුණු නිවාසයේ තව මම නායකයා විතරක් නෙමෙයි තව ඉන්න කමිටි එකක්ම. ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා හොඳින් සූදානම් වෙලා හොඳට තරඟවලට මුහුණ දීලා තරඟවලට ළමයින් යොමු කරලා ක්‍රීඩා පැත්තෙන් ඉන්න කවුද කොහොමද මේ ළමයින්ගේ තියෙන දක්ෂතා ගැන අපි පොඩ්ඩක් හොයලා බලලා එහෙම ඉස්සරහට අරගෙන ගිහින් තියෙනවා. මම හිතනවා දැනට තිබ්බ තරඟවලුත් අපි හොඳ තරඟයක් දීලා තියෙනවා අනිස් නිවාස තුනටම. ඉතින් ඉස්සරහටත් හොඳ තරඟයක් දීලා නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ දවසට ප්‍රථම ස්ථානය ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ තමයි ගැමුණු නිවාසයේ නිවාස නායක තාරුක සහෝදරයාගේ අදහස. ඉතින් අයියේ ඔයාට ස්තුතියි. හොඳයි ඉතින් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා පැරකුම් නිවාසයේ නිවාස නායක ගෝවින්ද රාජ් සහෝදරයා. ඉතින් අයියේ 2025 මේ උද්වේගකර නිවාසාන්තර ක්‍රීඩාවල සම්බන්ධයෙන් ඔබේ හැඟීම මොන වගේද? ඇත්තම කිව්වොත් නංගි මලියදෙව් ආදර්ශයේ ශිෂ්‍යයෙක් හැටියට මම හරිම සතුටු වෙනවා පරිපාලන අංශය විසින් මේ වගේ හැම වර්ෂෙම ස්පෝර්ට් මීට් එකක් තියෙන එක ගැන.
ඉතින් මම ඒකට ස්තුතිවන්ත වෙනවා. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින්. හොඳයි ඉතින් 2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහිදී ඔබේ නිවාසයේ පැරකුම් නිවාසයේ ප්‍රථම ස්ථානය කරා රැගෙන යාම සම්බන්ධයෙන් ඔබේ සූදානම මොන වගේද? මේ වෙද්දි අපි තිබ්බ තරඟ හැම එකටම හොඳ උද්වේගයක් දීලා තියෙනවා. ඉතුරු ටිකත් එහෙමම කරගෙන ප්‍රථම ස්ථානය කරා යන්න අපි බලාපොරොත්තු වෙනවා. අනිත් හවුස් වලටත් සූපතනවා පැරකුම්, ගැමුණු, මහසෙන්, තිස්ස යන නිවාස වලට. ඉතින් අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පැරකුම් නිවාසයේ නිවාස නායක ගෝවින්ද සහෝදරයාගේ අදහස. ස්තුතියි අයියේ. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා තිස්ස නිවාසයේ නිවාස නායක සචින්ත විරාජ් සොයුරා. ඉතින් අයියේ මේ පැවැත්වීමට සූදානම් කරලා තියෙන 2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ඔබේ හැඟීම මොන වගේ එකක්ද? ඔවුනන්ගේ පාසලක තියන්න ලොකුම උත්සවය ලෙස ක්‍රීඩා උත්සවය හඳුන්වන්න පුළුවන්. ක්‍රීඩා උත්සවයේ අපේ පාසලේ ළමුන් නිවාස 4කට බෙදිලා ක්‍රීඩා කරනවා. එතකොට ළමුන්ගේ ජය පරාජය ඊට පස්සේ ඔවුන් තුළ තියෙන හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා පවතින හොඳම මාර්ග ලෙස නිවාසාන්තර ක්‍රීඩා උළෙල දක්වන්න පුළුවන්. දැන් තිස්ස නිවාසයේ නිවාස නායකයා විදිහට මෙවර සචින්ත අයියට විශේෂ අභියෝගයක් පැවරිලා තියෙනවා. ඒ තමයි ගියවර තිස්ස නිවාසය කියලා කියන්නේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහිදී අනුශූරතාවය ලබාගත් නිවාසය. ඉතින් මෙවර 2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහිදී ඔබේ නිවාසයේ ප්‍රථම ස්ථානය කරා රැගෙන යාමට ප්‍රථම ස්ථානය හිමි කරගන්නා නිවාසයේ විදිහට ඔබේ තිස්ස නිවාසයේ සනිටුහන් කිරීමට ඔබේ සූදානම මොන වගේ එකක්ද? ඔවුනන් අපි මුලින්ම අපේ නිවාසයේ ක්‍රීඩා සඳහා ඉදිරිපත් වන ළමුන්ගේ කායික හා මානසික මනෝභාවය පිළිබඳ හොඳින් අවධානය කරගන්නවා. ඊට පස්සේ ඔවුන්ට අවශ්‍ය පුහුණු සැසි පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා ගන්නේ කෙසේදයි ඉදිරියට සැලසුම් කරනවා. ඒ වගේම ඉදිරියට තිබෙන තරඟ පිළිබඳව හොඳ අවධානයෙන් යුතුව කටයුතු කරන. ඒ වගේම තමයි නංගී මතක් කරන්න ඕනේ මගේ නිවාසයේ ඉන්න සමාජිකයින්ගේ එකමුතුකම නිසා තමයි අද නිවාසයේ මේ තත්ත්වයක තියෙන්නේ. ඉතින් ගියවර දෙවන ස්ථානයට සඳහා පත් වුණු මගේ නිවාසයේ මේවර ප්‍රථම ස්ථානය කර ගැනීම සඳහා 12 වෙනිදා ලොකු මේ වෙන විටත් අපි ලොකු කැපවීමකින් උනන්දුවකින් වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් බලමු 12 වෙනිදා අපේ නිවාසයේ පළවෙනි ස්ථානය කර ගැනීම සඳහා. ඒ තමයි තිස්ස නිවාසයේ සචින්ත සොයුරාගේ අදහස. ස්තුතියි අයියේ. හොඳයි ඉතින් ඒ තමයි නිවාසාන්තර ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් නිවාස නායකයන්ගේ අදහස. 2025 උද්වේගකර නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නා මම ෂෙනාලි නිම්සරා මලිදෙව් ආදර්ශීය පහිනි පතමා දේකකයේ වෙනුවෙන්